Hello guys. දෙන්න තියෙනවා අද අලුත් වාහනයක් මේක ඇවිල්ලා Kia Sorento එක. මේක Sorento එක 2016 කිලෝමීටර් 1,69,000ක් වැදලා තියෙනවා. මානන් 1220යි මේ වාහනේ. මන්ට කෝල් එකක් දීලා වෙන් කරගන්න පුළුවන් ඔයාලට 2016 Kia Sorento වාහනේ. quick review එකක් කරන්න මම. අපි හැමතිස්සෙම වගේ කතා කරන හොඳම ඉන්ටීරියර් ක්වොලිටි එකකින් මේ වාහනේ තියෙනවා. එතකොට নেভিගේෂන් සිස්ටම් එක අලුත්ම අප්ඩේට් කරපු Kia වලට එන নেভিගේෂන් සිස්ටම් එකට පුෂ් ස්ටාර්ට් එක ෂීට් එක හීටින් සිස්ටම් එක වැඩ කරන වෙන්ටිලේෂන් සිස්ටම් එක වැඩ කරන ඒ කියන්නේ ස්ටේජස් 3කට අපිට මාරු කරගන්න පුළුවන්. එතකොට ස්ටීරින් හීටින් සිස්ටම් එක තියෙනවා. ඒකත් හොඳටම වැඩ කරනවා. මේක දැනටමත් රත් වෙලා තියෙන්නේ. මොකද සීතල කාලේට අපිට සෑහෙන්න වටින දෙයක් තමයි මේ ස්ටීරින් හීටින් සිස්ටම් එක. මොකද මේ වාහනේ මේ හීටින් සිස්ටම් එක මේ මුළු ස්ටීරින් එකටම වැඩ කරනවා. එතකොට ක්‍රූස් කන්ට්‍රෝල් එක, වොයිස් කන්ට්‍රෝල් සිස්ටම් එක සේරම, එතකොට ටයර් ප්‍රෙෂර් සෙන්සර් ඔය හැම දෙයක්ම එන අලුත්ම ඔප්ෂන් සේරම තියෙන වාහනයක්. එතකොට මේ Kia Sorento එකට සන්රූෆ් වෙන්නේ නැහැ. මේ සේරම දේවල් හොඳටම නීට් එකටම පාවිච්චි කරලා තියෙනවා. එතකොට බලන්න කීස් දෙකක් එනවා. වාහනයට කීස් දෙකක් එනවා. ඒ කීස් දෙකත් හොඳටම පාවිච්චි කරලා තියෙනවා. හොඳම තත්ත්වයේ තියෙනවා මේ කීස් දෙකත්. අපි රිවර්ස් එකට දැම්මට පස්සේ රිවර්ස් කැමරාවත් හොඳටම වැඩ කරනවා. හයි පාස් මිරර් එක, එතකොට ඩෑෂ් කැම් එකත් එක්ක රිවර්ස් කැම් එකක් වෙනවා. එතකොට බලන්න ෂීට් වල වුණත් හොඳටම ක්වොලිටි එකටම තියෙනවා. අනිත් එක පිටිපස්සේ ට්‍රංක් එක ලොකු ඉඩක් තියෙනවා. එතකොට වාහනයට එනවා ඉලෙක්ට්‍රික් ෂීට් එක. ඒකත් ලොකුම වාසියක්. ලොකුම ස්පේස් එකක් තියෙනවා ට්‍රංක් එකේ. වව්. එතකොට ෂීට්ස් ටික ෆුල්ලි අපිට පුළුවන් ෆ්ලැට් කරගන්න. වව්. ෂීට් එකත් ෆ්ලැට් කරාට පස්සේ ලොකුම ඉඩක් තියෙනවා ඔයාට. කෑම්පින් කරනවා නම් කෑම්පින් කරන කෙනෙක්ට අවශ්‍ය වෙනම වාහනයක් තමයි SUV වාහනයක් කියන්නේ. මොකද මේ වගේ වාහනයක් ගොඩක් වැදගත්. එතකොට මොටෙල්ස් ගගහ තියාදු වෙන්න ඕනේ නැහැ. වාහනේට දාගන්න පුළුවන් වුණොත් අපිට මේ මැට්‍රස් එක පාවිච්චි කරන්න පුළුවන්. කූපන් එකේ තියෙනවා එයා මැට්‍රස්. වාසි මේ වගේ වාහනයක් පාවිච්චි කරොත් එයා මැට්‍රස් එක පාවිච්චි කරන්න පුළුවන්. වාහනේට ලොකු ඉඩක් සෙට් වෙනවා මේකෙදී. මොකද ඉස්සරහා ෂීටුත් ඉස්සරහට නැමුවට පස්සේ ලොකු ඉඩක් සෙට් වෙනවා. ඒකටම තියෙනවා මේ වාහනේ ඩීසල් වාහනයක්. ඒ වුණාට මේ දෙදරීම ගොඩක් දැනෙන්නම නෑ අතුලට. ඒ කියන්නේ 2016 නිසා හොඳම වාහනය. මානුවල් 1220යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 26 ලක්ෂයයි. ඉතින් ලක්ෂ 26කට ලංකාවේ ගහන ටැක්ස් එක නැතුව හරිද? මේ වගේ වාහනයක් ලක්ෂ 26කට පාවිච්චි කරන්න පුළුවන් කොරියාවේ ඉන්න අපේ කෙනෙක්ට. Sobu battery. අපි වාහනේ එන්ජින් එක ටෙස්ට් කරලා පෙන්නන්න.